බබා. එහෙනම් අපි බලමු. මේ වීඩියෝ එක නම් ඉතින් අප්ලෝඩ් කරනවද කියලා පොඩ්ඩක් හිත හිටියා. අපේ ඉතින් පොඩි අය මේ දවස්වල ගෙදර හින්දා එහෙම මෙහෙම ඔයගලන්ට සද්ද ඇහෙන්න නම් පුළුවන්. ඉතින් මේ මාර්තු 4 විතර. මාර්තු 4 කියන්නේත් අපිට සීත කාලේ. ඉතින් මායි හස්බන්ඩ්යි වාහනේ හොද ගන්න ආවා 4 වෙනිදා උදේ. මොකද පුතාව ඉස්කෝලෙන් ගන්න යන්න කලින් හිතුවා වාහනේ හොදගෙන යන එක හොඳයි කියලා. ඉතින් මම මේ වීඩියෝ එක මේ විදිහට ගේන්නේ ඕනිම දෙයක් ඕනිම වෙලාවක වෙන්න පුළුවන් කියන එක පෙන්වන්න. මොකද එදා 4 වෙනිදා රෑ අපේ පුතාට ඕනි කිව්වා කේක් එකක් ගේන්න. මේ කේක් එක ඔයගලන්ට මතකත් ඇති මේවා තමයි සාමාන්‍යයෙන් මෙහි බබාලගේ බර්ත්ඩේස් වලට දෙන කේක් ඉස්කෝලවලට. ඉතින් පොඩි ආසාවල් ඇති වෙනවනේ මේගොල්ලන්ට. ඉතින් එහෙම තමයි මේ කේක් එක ගෙනහල්ලා කාගවත් උපන්දිනයක් තිබ්බෙත් නැහැ. ඒගොල්ලන්ට ඕනි කිව්වා ඉටිපන්දම් පත්තු කරලා ඒක නිවන්න. ඉතින් මේක අපේ සාමාන්‍ය දවසක්. ඇත්තටම අසනීප කියන ඒවා එන්නේ අපිට කියලා නෙමෙයි. ඉතින් අපි හිතුවේවත් නැති වෙලාවක තමයි අපි අසනීප වුණේ. ඉතින් 4 වෙනිදා රෑ මේ විදිහට කේක් කාලා ඊට පස්සේ ෆිල්ම් එකකුත් බලලා තමයි කට්ටිය නිදාගත්තේ. ඉතින් ඔයාලා බලනවා ඇති මොකද්ද අපිට හැදුන අසනීපේ කියලා. ඔව් අපිට හැදුනේ දෙයියන්ගේ ලෙඩ කියලා ලංකාවේ කියන පැප්පොළ. ඒ කියන්නේ මට මීට කලින් කවදාවත් හැදිලා තිබ්බේ නැහැ. ඉතින් මේක මුලින්ම හැදුනේ පහළ අපේ ඉන්දියන් යාළුවන්ගේ පුතාට. ඉතින් එක පුතෙක්ට හැදුනට අනිත් පුතා අපේ දුවලත් එක තමයි ඉස්කෝලේ ගියේ. හස්බන්ඩ්ට නම් කලින් හැදිලා තිබ්බට මටත් බබාලා දෙන්නටත් මේ ලෙඩේ හැදිලා තිබ්බේ නැහැ. එහෙම කාට හරි හැදුනට බය වෙන්න එපා කියලා කියනවනේ. නමුත් ඉතින් ඇත්තටම මම නම් ටිකක් බයෙන් හිටියේ. මොකද පොඩි අයට හැදුනොත් එහෙම අමාරු වෙයි කියලා. අනික මමත් දැන් පොඩි ළමෙක් නෙමෙයිනේ. වයසට ටිකක් යනකොට ඒ ලෙඩේ හැදුනහම අමාරුයි කියලා තමයි කියන්නේ. කොහොම හරි පස්වෙනිදා උදේ දුවව ඉස්කෝලේ යන්න නැගිටවනකොට එයාගේ ඇඟ රස්නේ. මුලින් මෙයාට ආවේ උණ. ඊට පස්සේ එයාගේ බඩ හරිය රිදෙනවා. නිකන් ගෙඩියක් වගේ දෙයක් අහුවෙනවා කියලා. එයාගේ ටී-ෂර්ට් එක උස්සලා බලනකොට එයාගේ බඩේ තිබ්බ චූටියට කුරුලෑවක් වගේ ඇවිල්ලා වටේම රතු වෙලා. ඉතින් එතකොට තමයි මම දැනගත්තේ අපිටත් ඉතින් වැඩේ හරි තමයි කියලා. ඒ බලනකොටත් මගේ පිට හරිය රිදි තිබ්බේ. මොකද මට නැවෙන්නත් අමාරුයි. පිට මට අත ගාලා බලන්න බෑ. ඊට පස්සේ මම දුවට කිව්වා බලන්න මගේ පිට හරිය මොනවා හරි තියනවද කියලා. එතකොට එයා කිව්වා මගේත් පිටේ එහෙම ගෙඩියක් වගේ ඇවිල්ලා තියෙනවා කියලා. මට ඒ සතියේ මුලින් ඉඳන්ම උණ හැදෙන වගේ ලක්ෂණ තිබ්බා. ඒ කියන්නේ ඇඟ රිදෙනවා, ඇඟ රස්නේ වගේ. මම ලංකාවේ තියෙන පැනඩෝල් වලට සමාන මෙහි තියෙන බේත් බිවි තමයි ඒ දවස් ටිකේ හිටියේ. ඉතින් මම එච්චර ඒක ගණන් ගත්තේ නැත්තේ වින්ටර් එක ඉවර වෙලා අපිට ස්ප්‍රින් එක ලබන්න තමයි හිටියේ. කොහොමත් එහෙම චේන්ජ් වෙනකොට අපිට කොහොමත් ලෙඩ වෙන එක සාමාන්‍ය දෙයක් හින්දා. ඉතින් හස්බන්ඩ් වැඩට ගිහින් තිබුණ හින්දා මං කෝල් එකක් දීලා කිව්වා මෙහෙමයි මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා කියලා. එයා කිව්වා එහෙනම් ડોක්ටර්ට කතා කරලා බලන්නම් කියලා. මොකද දුවට කොහොම වේද කියලා අපි දන්නේ නැහැනේ. එයා ටිකක් රිදෙනවා කිය තමයි හිටියේ. ඉතින් හස්බන්ඩ් ડોක්ටර්ට කතා කරාම ડોක්ටර් කියලා තියෙනවා ඉස්කෝලවලටත් ඒගොල්ලෝ දැනුම් දෙනවා මෙහෙමයි දවස් 10ක් යනකල් අපිට එළියට බහින්න බැහැ කියලා. ඒ කියන්නේ එළියට යන්නේ නැතුව ගෙදර අපි ඉන්න ඕනේ. ඒ වගේම මස් මාළු කන එකේ ඒක නම් ප්‍රශ්නයක් නැහැ කියලා තිබ්බේ. නාන්න එපා කියන එක කියලා තිබ්බා. දුවට වගේම මටත් උණ එනකොට මෙහෙ පැනඩෝල් වගේ වේදනානාශක බේත් තමයි අපිට බොන්න කියලා තිබ්බේ. මොනවා හරි වෙන ප්‍රශ්නයක් තිබ්බොත් ඕන වෙලාවක ડોක්ටර්ට කතා කරන්න කියලා තමයි කිව්වේ. හැබැයි ඉතින් ලංකාවේ අම්මලට කතා කරපු වෙලේ ඒගොල්ලෝ කිව්වේ ලංකාවේ සාමාන්‍ය කොහොඹ කොළ දාලා ඒ වගේ එහෙම මේවා තියෙනවානේ. අපිට මේ දේවල් කරන්න මෙහෙ අමාරුනේ. මෙහෙ ඇත්තෙත් නැහැනේ. අපිට එක හොඳ දෙයකට තිබ්බේ ඒ දවස්වල සීත කාලේ. මොකද සීතල තියෙනකොට දාඩිය දාන්නෙත් නැහැ. ඇඟවල රත් වෙන්නේ ඒවා මුකුත් නැහැනේ. ඉතින් මං හිතන්නේ එක අයගේ ශරීරවල හැටියට තමයි මේ බිබිලි එන්නේ. අර සීත කාලෙත් හින්දායි අපි ටිකක් ඇඟ නිවෙන කෑම කාපු බීපු හින්දාද මන්දා දෙයියන්ගේ පිහිටෙන් එහෙම ලොකුවට අපිට පිට දැම්මේ නැහැ. ඉතින් දවස් 4-5ක් යනකොට ඒ බිබිලි ලොකු වෙනවා. ඇවිල්ලා තියෙන බිබිලි ලොකු වෙනවා සාමාන්‍යයෙන්. ඊට පස්සේ ඒවා දැවිල්ලායි සමහර වෙලාවට කසන්නම තමයි හිතෙන්නේ. දාඩිය දැම්මේ නැතත් ඒ විදිහටමයි හිතෙන්නේ. ඒ වුණාට ඉතින් කොහොම හරි හිත හදාගෙන ඉන්න ඕනේ. මොකද මේ බිබිලි කැඩුනොත් තමයි අර කළු පාට ලපයක් වගේ ලොකුවට ඉතුරු වෙන්නේ. ඉතින් දැනටත්
මගේ ඇඟේ ඒ මාර්තු මාසේ ආපු ඒ වැන් 2-3ක් තාමත් තියෙනවා. අපේ දුවගේ නම් එහෙම නැහැ. මං හිතන්නේ එයා පොඩි එක්කෙනෙක්ින්ද වෙන්නේ නැති. ඊට පස්සේ තමයි අපි දැනගත්තේ අපේ ડોක්ටර්ට කතා කරාම අපි පුතා ගැනත් බයෙන් හිටියේ. පුතාට හැදෙන්නේ නැහැ කියලා ડોක්ටර් කිව්වා. මොකද එයාට මෙහෙදි පැපොල වලට ගහන ඉන්ජෙක්ෂන් එක දීලා තියෙන හින්දා. මේ තියෙන ඉතින් තවත් දවසක්. එදා ඉතින් හස්බන්ඩ් හදලා තිබ්බ කුරක්කන් කැඳ. මොකද ලිපගාව ගොඩක් වෙලා ඉන්න හොඳත් නෑ කියලා එයා තමයි ගොඩක් වෙලාවට ඉව්වේ ඒ දවස් ටිකේ. මේ ඉතින් ඒ අසනීප දවස්වල තවත් දවසක්. ඉතින් අද මම හදන්න ඉන්නේ චිකන්. ඒක මම හදන්නෙත් කිරට. සැරවෙන්න මම මුකුත් මේ දවස්වල මිරිසට හදන දේවල් හැදුවේ නැහැ. මේ දාන්නෙත් මිරිස් කුඩු වෙනුවට පප්‍රිකා. මොකද ඒක සැර අඩුයි. වෙනදට මම දාන්නේ චිකන් එකක් හදනකොට ගොරකා. අද නම් මම දාන්නේ සියඹලා. ඒ වගේම කෝන් පිටි ටිකකුත් දාගත්තා. මොකද චුට්ටක් මේක අද කිරට හදන හින්දා උකුවට ගන්න. ඉතින් මම මුලින්ම තෙල් ටිකක් එල්පේ තියාගෙන ඒක රත් වෙනකොට ලුණු සුදු ලුණු කුරුඳු කරපිංච ඔය ඔක්කොම ටික දාගත්තා. ඊට පස්සේ තමයි අර මැරිනේට් කරපු චිකන් ටික දාගත්තේ. මේක ඉතින් චුට්ටක් තෙලෙන්ම ටෙම්පරාදු වෙන්න තිබ්බා. මම මේක මෙහෙම හදාගන්නේ චිකන් මේ දවස්වල අපි නම් කන්නේ නැහැ. ඒ වුණාට පොඩි පුතා ඉන්නවනේ, පුතත් ඉන්නවා. හස්බන්ඩ්ටත් ඉතින් මේ දවස් ටිකේම කිරටම තමයි එක එක දේවල් කන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ මුං ඇට ටිකත් මම කිරට හදාගන්න යන්නේ. මේ ටික නම් මම මුලින් තඹ ගත්තා. මොකද මේකත් මම අර මුං ඇට සව් හදපු දවසේ තඹ ගත්ත මුං ඇට ටික තමයි. ඉතින් මේ මුං ඇට ටික තඹගෙන තියෙන්නේ මම බාගෙට. ඒකෙන් හින්දා තමයි තව වතුර ටිකක් දාලම මේක ලිපේ මේ වෙනකොට ඉතින් චිකන් ටිකත් හොඳට තැම්බිලා තියෙන හින්දා මම ඒකට පොල් කිරි ටිකක් දාගත්තා. ඒත් එක්කම මුං ඇට ටිකටත් පොල් කිරි දාගත්තා. දැන් ඉතින් දෙකම උයලා ඉවරයි. එහෙනම් බලමු අද මොනවාද අපේ දවල් කෑම වේල කියලා. මේ මම බෙදන්නේ ඉතින් හස්බන්ඩ්ගේ කෑම එක. ඔන්න ඉතින් අද තියෙනවා කිරට හදපු මුං ඇට, ඒ වගේම චිකන් එක. ඊට පස්සේ මම කලින් දවසේ හදලා තිබ්බා පරිප්පු එකක්. ඒකත් නිවිති දාපු එකක්. ඉතින් මේ තරම් සීතල කෑම කන්න ඕනෙත් නැහැ. කෝකටත් කියලා ඉතින් අපි කෑවා. ඉතින් මං කියවනේ අපේ දුවට නම් බිබිලි 5-6ක් වගේ ආවේ. ඒවා ඉක්මනට හොඳ වෙලා ගියා. ඉතින් එයා දවස් 10ක් හරි 11 හරි දවස් 11 වෙනි දවසේ වගේ එයාව නෑවා. නාලි වුණාට පස්සේ ඉතින් මේ සතුරට තමයි හස්බන්ඩ් ගෙනහලා තිබ්බා මල් වගේක්. මොකද මේ දවස්වල ටියුලිප් මෙහෙ පිපෙන්න පටන් ගන්න කාලේ. මාර්තු මාසෙනේ. ඉතින් එයා ගෙනහලා මෙයා ඉතින් හරිම සතුටෙන් තමයි ඒක දැම්මේ. මගේ නම් එතකොටත් බිබිලි වේලිලා තිබ්බේ නැහැ. ඒකෙන් ඉතින් මට තව දවස් 3ක් විතර ඉන්න වුණා. මේ තියෙන ඉතින් තවත් දවසක බත් එකක්. මේකත් ඉතින් කිරට හදපු දේවල්ම තමයි. මේ හස්බන්ඩ්ගේ බත් එක මාළු එහෙම අපි කෑවේ නැහැ. ඔන්න ඉතින් අද තමයි පළවෙනි වතාවට අසනීප වුණාට පස්සේ එළියට බහින්නේ. මේ වෙනකොට ඉතින් අපිට ප්‍රීමවේර එකත් ඇවිල්ලා, ඒ කියන්නේ වසන්ත කාලේ උදා වෙලා ලස්සන මල් ගොඩක් පිපිලා තිබ්බා. මායි හස්බන්ඩ්යි මුලින්ම ගියේ පාක් එකට. මොකද එදා තමයි පළවෙනි වතාවට බබාලා දෙන්නම ඉස්කෝලේ ගියේ. ඉතින් ඔහොම තමයි මේ සති දෙක අමාරුවෙන් ගෙවලා දැම්මේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආපහු හමු වෙමු. හැමෝටම ගොඩාක් ස්තුතියි.